මං අහන්නේ මේගොල්ලොන්ට වඩා මේගොල්ලොන්ට දෙයක් ලැබිය යුතු නැද්ද සභා ධර්මයේ? ඒකට පුළුවන් නම් කරලා පෙන්නන්න වගේ. ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ එකම වැරද්ද ආය කරනවානේ. අද පුරුදු කිසිය දෙයක් ඇති කරගන්න ඕනේ නැති. දැන් මේ ප්‍රදර්ශනය කරන කාලේ ඇවිල්ලා තියෙන දැනුම ප්‍රගුණ කරපු කාලේ ටික ටික ඉවර වෙගෙන යන්නේ. ඔයගොල්ලෝ මේ කාණ්ඩ 4න් කෝකට දෙන්නේ කියලා. පළවෙනි කාණ්ඩය ගිය සතියේ වීක් ප්ලෑන් එකේ වැඩ ටික ඔක්කොම කරා. ටෙස්ට් පේපර් එක ඕකේ. පුළුවන් තරමින් අඩුපාඩු 90%කට වඩා හදාගත්තා. විශේෂයෙන්ම අනිවාර්ය වැඩේ මොකක්ද? තියරි නෝට් එක බලාගත්තා හොඳට. ඒක හොඳට අවබෝධ කරගත්තා ගෙදර ගිහිල්ලා සහ ඒ හදපු ගණන් ටික තව එකපාරක් හදලා ඒ හෝම්වර්ක් තිබ්බ ටික ඉවර කරා. දෙවනියට ඒ අදාළ වීක් ප්ලෑන් එකේ තිබ්බ ඒ MTUT එක කරා හෝ එක කලින් කරලා තියෙනවා නම් ආයෙ නිකන් පොඩ්ඩක් බලාගත්තා. ඒ එසේ ටික try කරා. තුන්වෙනි එක තමයි ටෙස්ට් පේපර් එක කරා. ඒ ආදර්ශ ප්‍රශ්න පත්‍රය කරා. ඒ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ ලකුණු MCQ දැම්මට පස්සේ ඒකේ පුළුවන් තරම් ඒ අඩුපාඩු ටික හදාගත්තා. තනියම ගෙදර ගිහිල්ලා ඒ වැරදුන තැන් ටික බලාගෙන මිස්ටේක් මොනවද උනේ ඒ ටික අර කිව්වා විදිහට වැරදි කැටගරයිස් කරා. සුළු කිරීමින්ද වැරදුනේ මේවා මෙහෙම කැටගරයිස් කරා. තියරි මතක නැත්තේ මොනවද කියලා කැටගරයිස් කරලා ටෙස්ට් පේපර් එකේ අඩුපාඩු හදාගත්තා. දැන් ඔය තුනනේ ප්‍රමුඛත්ව ලිස්ට් එකේ මුලින්ම තියෙන්න ඕන. දැන් මේ දවස් ටිකේ ඔයගොල්ලෝ පාඩම් කරනකොට තියරි බැලීමක් නෙමෙයි කළ යුත්තේ පේපර්ස්ම කරන්න ඕනේ. පේපර්ස් වල කරගන්න අමාරු වෙන MCQ එකට අදාළ තියරි කොටසයි බැලිය යුත්තේ. පේපර්ස් වලම ජීවත් වෙන්න ඕන. තනිකරම පේපර්ස්, ටෙස්ට් පේපර්ස් සහ පාස් පේපර් වලම ජීවත් වෙන්න ඕන. ඒවට ඒ කරනකොට හම්බෙන බැරි තියරි කොටස් තමයි බල ඉන්න ඕන. පුළුවන් තරම් පේපර් පදනම් කරගෙන වැඩේ කරගෙන යන්න ඕන. ප්‍රශ්නම කරන්න ඕන. දැන් මේ ප්‍රදර්ශනය කරන කාලේ ඇවිල්ලා තියෙන දැනුම ප්‍රගුණ කරපු කාලේ ටික ටික ඉවර වෙගෙන යන්නේ. ඒතර දැන් හිතන්නකො මේක තියරි නෝට් එක හොඳට බැලුවා, හදපු ගණන් ටික ඇදුවා, හෝම්වර්ක් ටික කරා. වීක් ප්ලෑන් එකේ අදාළ MTUT එක කලින් කරලා තියෙනවා නම් ටක් ගාලා උඩින් බලාගත්තා. නැත්නම් ආපහු කරා. AC 3 try කරා. පේපර් එකේ MCQ ටික කරා හෝ ඒකේ අඩුපාඩු ටික බලාගෙන ඒ ටිකේ හැකි උපරිම හදාගත්තා ඊළඟ ඩිස්කෂන් එක වෙනකම්. මේ වැඩ ටික 100කට 90ට එහා ඉවර කරා. කීප දෙනෙක් ඉන්නවා 100කට 90ට වඩා ඉවර කරපු. දෙවනි අය මට අත උස්සන්න 100කට 90ට වඩා ඉවර කරේ නෑ මේ වැඩ ටික. ඒක ඉවර කරන්නේ නැති වෙන්න සාධාරණයි කියලා ඕගොල්ලොන්ට හැඟෙන හේතු තිබ්බා. සාධාරණයි කියලා ඕගොල්ලොන්ට හැඟෙන හේතු තිබ්බා. කීප දෙනෙක් අත උස්සනවා සාධාරණ හේතු තිබ්බා. හරි, තුන්වෙනි පොයින්ට් එක කරන්න තිබ්බා ඒ සතිය තුල. ඒක 90කට වඩා ඉවර කරන්න තිබ්බා. සාධාරණ හේතු එහෙම තිබ්බේ නැහැ. හරි, දැන් බහුතරයක් එහෙම ඉන්නවා. හරි, හිනහත් වෙනවා. හිනා වෙනවා කියන්නේ ඒක මාර සීන් එක. හතරවෙනි පොයින්ට් එක එහෙම 90කට වඩා ඉවර කරන්න හිතුනේත් නැහැ. හරිද? සාධාරණ හේතු තිබ්බද කියලා ඒක හිතන්න හිතුනේත් නැහැ. පුළුවන් නම් සර්ට පුළුවන් නම් මොනවා හරි කරන්න. මොනවා නම් පුළුවන් නම් කරන්න. අපි එහෙම වැඩ එහෙම කරන්නේ නැහැ. ඉතින් එහෙම කරන්න හිතුනේත් නැහැ, කරෙත් නැහැ. ඉතින් මොකක්ද ඒක? රයිට්, එහෙම ඕනේ නැහැ. රයිට්, එහෙම සර්ට පුළුවන් නම් කරලා පෙන්නන්න වගේ. ඒතර මම පොඩි කාරණයක් අහන්නේ මෙතනදී. දැන් මේ තුන් කොට්ටාස හිතන්නකෝ. දැන් සමහරලාට මේගොල්ලොන්ට සාධාරණ හේතු නොතිබ්බා කියන්න බෑ. උණ හැදිලා ඉඳලා කරා වෙන්නත් පුළුවන්. අර බලන්න අයියලා අක්කලාගෙන් නංගිලා මල්ලයාට සීරීස් එකේ දාලා දෙනවා කොරෝනා හැදිලා ඉස්පිරිතාලේ ඉඳලා ලියපු එකෙක් ගැන. හරි, ගිය මම මුල් ක්ලාස් කරපු කාලේ හිටිය එකෙක් බඩේ ඔපරේෂන් එකක් කරලා අන්තිම මාසෙම හොස්පිටල් සති 3ක්. උටත් ඒ 3ක් තියෙනවා. එතකොට දැන් මෙයාලට සාධාරණ හේතු තිබ්බ වෙන්නත් පුළුවන්. සමහරවිට එයාලා වැඩ ටික කරානේ. මං අහන්නේ පොඩි ප්‍රශ්නයක් මෙතන. මං අහන්නේ මේගොල්ලොන්ට වඩා මේගොල්ලොන්ට දෙයක් ලැබිය යුතු නැද්ද සභා ධර්මයේ? මොනවත් හේතු හදාගන්න නැතුව මුන් වැඩ කරා නම් සභා ධර්මයෙන් ඔයගොල්ලෝ අර කර්මය නම් මම විශ්වාස කරනවද මන් දන්නේ නැහැ. විශ්වාස කරන්නේ නැතත් අර දුන්නු දෙයට ලැබෙනවා කියලා දෙයක් තියෙනවා. ඒක මොකක් හරි දෙයක් වෙන්නේ නැති. ඒක ඔයගොල්ලන්ට අත්දැකීම් ඇති මේ වෙනකොට. හරි, තමන් කරපු දේ ඒ විදියට අනිත් පැත්තට හම්බෙනවා කියන එක ඒක එහෙම තමානේ. ඒක පිළිගන්නවානේ. හරි, එතකොට මම අහන්නේ මේගොල්ලන්ට සභා ධර්මයෙන් මේ ගොල්ලන්ට වඩා වැඩි යමක් හම්බ විය යුතු නැද්ද ෆිසික්ස් පැත්තෙන්? හම්බ වෙන්න ඕන සහ ඒක හම්බ වෙනවා. හරි, දවසක දැන් මේගොල්ලෝ මේ මොහොතේ ඒගොල්ලෝගේ ටාගට්ස් වෙනුවෙන් වැඩ කරනවා. මේගොල්ලෝ මේ මොහොතේ ඒගොල්ලෝගේ ටාගට්ස් වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. දවසක වෙන්නේ ළමයි කියන්නේ මේක යන විදිහ අනුව දවසක වෙන්නේ මේගොල්ලෝ ඒගොල්ලෝගේ ටාගට්ස් වෙනුවෙන් මේ මොහොතේ වැඩ කරපු අයනේ. මේගොල්ලොන්ට සිද්ධ වෙන අනාගතේ මේගොල්ලොන්ගේ ටාගට් වෙනුවෙන් වැඩ කරන්න මේගොල්ලෝ යටතේ වගේ. හරිද? මං කියන්නේ මේ ක්ලාස් එකේ ඉන්නේ එහෙම අය යටතේ නෙවෙයි කියන පොයින්ට් එක තේරුම් ගන්න. මේගොල්ලොන්ට වඩා මේගොල්ලොන්ට දෙයක් ලැබිය යුතු නැහැ. මේගොල්ලොන්ට අපි වැඩ කරේ නෑ සර්. සාධාරණ හේතු තිබෙත් නෑ. හැබැයි අපිට වඩා අරුණ දෙයක් ලැබිය යුතුත් නෑ. ඔයගොල්ලොත් පිළිගන්නවා ලැබිය යුතුයි කියලා. හරිද? ඒක එහෙම ලැබෙනවා තමයි. රයිට්. ඒ නිසා ඒක තමයි කතාව. එතකොට ළමයි ඕකේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද ඔයගොල්ලන්ට? දැන් ඕක මහා ලොකු බරපතල ප්‍රශ්නයක් කරගන්න නැතුව ඔයගොල්ලෝ හොඳ පුරුදු මොනවත් හදාගන්න ඕනේ නෑ මේ කාලේ. කිසිම හොඳ පුරුද්දක් හදාගන්න ඕනේ නෑ. ඔයගොල්ලන්ට පුළුවන් ද තියෙන එක නරක පුරුද්දක් සතියකට එක ගානේ අයින් කරන්න. පළවෙනි සතියේ මේක අයින් කරන්න. මොකද ඒ ක්ලාසස් වල ඒ සතියට දෙන වැඩ ටික අනිවාර්යෙන් නොකර ඉන්න පුරුද්ද අයින් කරන්න. ඒ සතියට තියෙන වැඩ ප්‍රමාණයක් තියෙන්නේ.
මේ සතියේ ඉඳලා ඒ සතියට තියෙන වැඩ ප්‍රමාණය කරන්නේ නැති නරක පුරුද්දක් නේ තිබ්බේ. ඒක අලුතෙන් අධි කරගන්න ඕන හොඳ පුරුද්දක් නෙවෙයි. ඒක කරපු නැති නරක පුරුද්දක් නේ තිබ්බේ. ඒ නරක පුරුද්ද අයින් කරගන්න. මේ සතියේ ඒක කරන්න. ඊට පස්සේ සතිය ඕනනම් ටෙස්ට් පේපර් ඩිස්කෂන් එකට සෙට් වෙන්නේ නැහැ කියන නරක පුරුද්ද අයින් කරා. සතියෙන් සතිය එක ප්‍රධාන නරක පුරුදු ටිකක් අයින් කරන්නකෝ. ඒ ඇති. ටුයි මේ දක්වා ඔයගොල්ලෝ අතින් වැරදි වෙන්න ඇති. ඒ එකම වැරද්ද ආයෙ කරන්න එපා. වැරදි මිලියනයක් වුණත් එකම වැරද්ද ආයෙ කරේ නැත්නම් අවුලක් නැහැ. ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ එකම වැරද්ද ආයෙ කරනවානේ. අද රෑ ගිහිල්ලා පාඩම් කරන්නම් කියලා හිතනවා. උදේට පාඩම් කරන්නම් කියලා හිතලා රෑ නිදා ගන්නවා. ඒක සයිකල් එකක් වගේ යනවා ඊට පස්සේ. සුළු කිරීම වරද්දුනා නම් ඒ සුළු කිරීම වැරදුන හේතුවට ආයෙ සුළු කිරීමක් වැරද්දුවේ නැත්නම් එච්චරයිනේ. ඩොප්ලාචරණේ ගානක් ඕගොල්ලෝ කරනවා. එතකොට ඒක වරදිනවා. ඒ වගේ ගානක් ආයෙ වැරද්දුවේ නැත්නම් එච්චරයි. රයිට්? එකම වැරද්ද ආයෙ කරන එක තමයි ප්‍රශ්නේ. හරි. එතකොට ඒක බලන්න සතියකට එක නරක පුරුද්ද ගානේ අයින් කරගන්න මම කියනකට මේ සතිය අර ක්ලාස් එකේ ඒ සතිය තුල වැඩ ටික ඒ නොකරන පුරුද්ද අයින් කරගන්න. ඊට පස්සේ ඊළඟ සතියේ තව නරක පුරුද්දක් අයින් කරගන්න. හොඳ පුරුදු කිසිය දෙයක් ඇති කරගන්න ඕනේ නැහැ. තියෙන නරක පුරුද්දක් අයින් කරගන්න. ඒ විදිහට කරගෙන යන් මේක රයිට්. එතකොට හරි. එතකොට ලොකු වැඩක් වෙයි. නැත්නම් මේ උගන්නනේ වගේ තේරුමක් නැහැ ඔයගොල්ලෝ එහෙම කරන්නේ නැත්තම්.